බුදුදහමේ පවතින්නේ මිනිසෙක් පූර්ණ අවබෝධයකට පත් කරවීමක් පිළිබඳව ඉගැන්වීමක්. පූර්ණත්වයට පත්වීමක් පිළිබඳ පූර්ණ අවබෝධයකට පත් වෙනවා කියලා කියන්නේ මේ ලෝකේ පවතිනවා ද්විත්ව ස්වરૂපයක්. ඕනෙම දෙයක තියෙනවා පැති දෙකක්. අන්නේ දෙපැත්ත පිළිබඳවම අවබෝධයට පත් වෙන්නට ඕනේ. ලැබීම වගේම නොලැබීමත්, ලාභය වගේම අලාභයත්, නින්දාව වගේම ප්‍රශංසාවත් මේ ලෝකේ පවතින මේ දෙපැත්තම මිනිහෙකුට ලැබෙනවා. මෙන්න මේ ද්විත්ව ස්වરૂපය අවබෝධ කරගන්න ඕනේ. මේ ලැබීම, නොලැබීම, හිමිවීම, අහිමිවීම මේ දේවල් එකම කාසියේ දෙපැත්ත වගේ. ඕනෙම මේ කාසියේ දෙපැත්තෙන් ඕනෙම පැත්තක් වැටෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපට හිමිවීමක් වුණා කියලා සතුටු වෙන්නවත්, අහිමිවීමක් වුණා කියලා දුක් වෙන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හිමි වුණා කියලා ලොකු සතුටක් තියාගන්න එපා. ඕනෙම වෙලාවක අහිමිවීමකුත් එන්න පුළුවන්. අහිමි වුණා කියලා දුක් වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. මොකද ඕනෙම වෙලාවක ඒකේ අනිත් පැත්ත හිමිවීම ලැබෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ ද්විත්ව ස්වરૂපයම අවබෝධ කර ගැනීම තමයි පූර්ණත්වයට පත් වෙනවා කියලා කියන්නේ. මේ අද වර්තමානයේ සමාජයේ මිනිස්සු පූර්ණත්වයට පත් වෙලා නැහැ. මේ වගේ හරි අඩයි අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ලැබීම, ලාභය, කීර්තිය මේ වගේ දේවල් ටික විතරයි මිනිස්සු අවබෝධ කරන් තියෙන. නමුත් ඕකේ තව පැත්තකුත් තියෙනවා. ඒ දේවලුත් අපට ලැබෙනවා ජීවිත කාලය තුලදී. ඒ දේවලුත් අපට ලැබෙනවා කියලා අවබෝධයට පත් වෙනවා නම් ඔහු පූර්ණත්වයට පත් වෙච්ච පුද්ගලයෙක් වෙනවා. අන්නේ පූර්ණත්වයට පත් වුණාට පස්සේ කෙනෙකුගේ ජීවිත තුල හිමිවීම තුල අමුතු සතුටක්වත්, අහිමිවීම තුල අමුතු දුකක්වත් ඇති වෙන්නේ නැහැ. දුක සතුට කියන දෙකම අභිබවා ගියපු මධ්‍යස්ථ ප්‍රීතියක් ඒ කෙනාගේ ජීවිත තුල ඇති වෙනවා. අන්නේ මධ්‍යස්ථ ප්‍රීතියට තමයි පූර්ණත්වයට පත්වීම කියන්නේ. මේ පූර්ණත්වයට පත් වුණාම හැමදෙනා තුලම මධ්‍යස්ථ වූ සිතක් පහළ වෙලා නොනැසෙන සතුටක් සදාකාලිකව පවතිනවා. අන්නේ සතුට වෙනුවෙන් ඔබ කැප වෙන්න. ඒ වෙනුවෙන් මේ පූර්ණත්වය අවබෝධ කරගන්න. තෙරුවන් සරණයි.